දන්නවද? මං නොසෑහෙන ආදරේ විතරක් බලාපොරොත්තු වුණු ගෑනු ළමයෙක්. ඒක ඔයා දැනගෙනත් මුල් කාලේ තිබ්බ ආදරේ ටික අඩු කරද්දී මට දැනුණු වේදනාව කියලා නිම කරන්න බෑ. ඔයාට මතකද? ආණ්ඩ මම ඔයාගේ ආදරේ ඉල්ලලා පැකෑපත් වුණු විදිය. එතකොට ඔයා කිව්ව වචනේ ඔයාට මතකද? අනේ ඇති දැන්වත් පරිණත ගැහැණියක් වෙයා. අන්නේ මොහොතේදීම මං ඔයාගෙන් ආදරේ බලාපොරොත්තු වෙන එක නැවතුණා. එතනින් එහාට කවදාවත්ම මම ඔයාගෙන් ආදරයක් බලාපොරොත්තු නොවීම ඔයා එක්ක ජීවත් වෙන්න පුරුදු වුණා. දෙයක් ලබා ගන්න අඬ පස්සෙන් ආපු මිනිස්සු ඒ දේ නොලැබුණාම හිතේ මොන තරම් දුකක් තියාගෙන වුණත් ආයෙත් ඒ දේ බලාපොරොත්තු වෙන එක නවත්තනවා.